සාන්ඩ සල්ෆියුරික් අම්ලය භාවිතයෙන් රසායනික ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවය සෙවීම සඳහා පරීක්ෂණය. මේ සඳහා සාන්ඩ සල්ෆියුරික් අම්ලය සහ මැග්නීසියම් ලෝහය භාවිත කරනවා. මැග්නීසියම් ලෝහය සහිත රිබන් මේ මැග්නීසියම් මේක වැලි කඩදාසියකින් පිරිසිදු කිරීමේදී සුදු පාටයි. දැන් මේක ඔක්සයිඩ් බැඳලා තියෙන්නේ. ඔක්සයිඩ් එක හින්දා මේකේ ශීඝ්‍රතාවය දෙවෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍යයක්. ඒක හින්දා මේක පොඩක් ප්‍රතික්‍රියාශීලීත්වයෙන් පොඩක් ඉහළ. ඒකින වායු ගෝලයත් එක්ක ඔක්සිජන් එක්ක ප්‍රතික්‍රියා කරලා මැග්නීසියම් ඔක්සයිඩ් හදනවා. අපිට බලන්න පුළුවන් මේක වැලි කඩදාසියකින් පිරිසිදු කර ගැනීමෙන් කියන්නේ මේ ඔක්සයිඩ් එක ඉවත් කර ගැනීමෙන් මේක පිළිසෙන සුළු ලෝහයක්. එකිනෙකට සමාන ස්කන්ධයන් සහිත මැග්නීසියම් පටි කිහිපයක් ලබා ගත්තා. ඒවා බීකර් එකකට තියලා දැන් සාන්ඩ සල්ෆියුරික් අම්ලයෙන් මිලිලීටර් 7ක් බීකර් ස්කන්ධය ග්‍රෑම් 11යි අම්ලයේ ස්කන්ධය ග්‍රෑම් 7යි මූල ස්කන්ධය ග්‍රෑම් 10 බලා ගන්න පුළුවන් ග්‍රෑම් 18ක් තියෙනවා අම්ලයේ සහ බීකරේ මූල ස්කන්ධයන් බීකරේ වෙනම ග්‍රෑම් 11යි අම්ලයේ සමග ග්‍රෑම් 18යි ප්‍රතික්‍රියා සිදු කිරීමට පෙර අවශ්‍ය වෙනවා 0.01ක් ගන්න දෙසිමීටර මවුළු 0.01ක් මෝල් D3 වූ P- සහ 0.02ක් 0.03ක් ආදී වූ අම්ල පරිමාණ අවශ්‍ය වෙනවා මවුලයට ගන්න දෙසිමීටරයට මවුල ඌගේ අම්ල පරිමාණ අවශ්‍ය වෙනවා ඒ සඳහා ගන්නේ සාන්ඩ් H2 SO4 වල මවුල ස්කන්ධය සහ ග්‍රෑම් 98යි GMOL මොනට ග්‍රෑම් 98ක් සහ එමගින් n සමානයි m බෙදීම m ස්කන්ධ m බෙදීම m යනු ස්කන්ධය සහ මවුල ස්කන්ධය m n සමානයි මවුල පරිමාව අපි දැන් භාවිත කරනවා ස්කන්ධය ග්‍රෑම් 7යි මවුල පරිමාව මට අවශ්‍ය වෙන සාන්ද්‍රය 0.01ක් සමානයි මෝල් සාන්ද්‍රය 0.01ක් වූ අම්ල පරිමාණක අවශ්‍ය සඳහා මේ සඳහා සමීකරණයෙන් m උක්ත කර ගන්නවා ස්කන්ධය උක්ත කර ගැනීමෙන් තව ඉදිරියට යනවා n සමානයි n වතාවක් m ඒ වගේම දැන් අවශ්‍ය වෙනවා m ස්කන්ධය සමානයි මූල සංඛ්‍යාව 0.01යි වැඩි කිරීම m මෞලික ස්කන්ධය සමානයි 98යි. එතකොට සමානයි m සමානයි ස්කන්ධය සමානයි සාන්ඩ සල්ෆියුරික් අම්ලයේ ස්කන්ධය අවශ්‍ය වෙනවා මේ සමීකරණයෙන් අපිට අවශ්‍ය වෙනවා ග්‍රෑම් 0.98ක් 0.98යි ග්‍රෑම් සහ ඒ අවශ්‍ය වෙන්නේ 0.1කට මේ විදිහටම 0.02කට මේ 98 දෙකෙන් වැඩි කිරීමෙන් අට වඩා 2 දාන්න 1.9යි 6ක් 1.96ක් සහ ඒ නිසා 0.3ක් සාන්ද්‍රය සඳහා අවශ්‍ය වෙනවා 2.94ක් ස්කන්ධය ආදී ස්කන්ධයන් මේ මොහොතේදී ස්කේලක භාවිතයෙන් ලබා ගත යුතුයි. ප්‍රථමව මෙහි ටෙස්ට් ටියුබ් එකක් ගන්නවා. ඒකට පළමුව ස්කන්ධයේ විදිහට ග්‍රෑම් 0.98ක් මේ සාන්ඩ සල්ෆියුරික් අම්ලයේ ග්‍රෑම් 0.98ක් එකතු කර ගන්නවා. ආසන්න වශයෙන් ග්‍රෑම් 0.98ක් කියන්නේ ග්‍රෑම් 1ක්. පළවෙනි ටෙස්ට් ටියුබ් එක සඳහා අම්ලෙන් ග්‍රෑම් 1ක් එකතු කරගත්තා. දෙවන ටෙස්ට් ටියුබ් එක සඳහා ස්කන්ධය ග්‍රෑම් 2.94ක් එකතු කර ගන්නවා අම්ලයෙන්. මේ සඳහාත් ග්‍රෑම් 2.94ක සාන්ඩ අම්ලය එකතු කරගත්තා. එයාගේම තුන්වෙනි ටෙස්ට් ටියුබ් එක සඳහා
ඒකට 0.03ක් සඳහා 0.02ක් සඳහා 1.96ක් එකතු කර ගන්නවා. මේට ග්‍රෑම් 1.96ක සාන්ද්‍ර අම්ලයක් එකතු කර ගන්න ලැබුවා. ඒක ගන්නේට ලැබුණු දත්ත අනුව මෙහිදී අම්ල එකතු කර ගැනීමේ පරිමාව ගණනය කරනවා. නිවැරදිව ගණනෙන් නිවැරදි ප්‍රතිඵල ලබා ගැනීම හැකියාව තියෙනවා. දැන් මෙහි තිබෙනවා ග්‍රෑම් 2.94ක් 1.96ක් සහ පිළිවෙලින් තියෙන්නේ 0.98ක්. යම් පිළිවෙලක් හඳුනා ගැනීම පාසඳ යම් පිළිවෙලක් අවශ්‍ය බැවින් මෙන්න 0.98ක් 1.96ක් සහ 2.94ක් ස්කන්ධයන් පිළිගෙන තිනවා. 1 2 3 ස්කන්ධ පිළිවෙලට සහ මේට දෙවුම් බෝතලයක් ආධාරයෙන් ජලය සමාන පරිම එකතු කර ගැනීම සිදු කළ යුතුයි. ප්‍රථමව අම්ලයට ජලය එකතු කරනවා. සාමාන්‍යයෙන් ජලයට අම්ල එකතු කිරීමක් කළ යුතුයි. මෙහිදී විශාල හානියක් වෙන්නේ නැහැ. තාපය මුක්ත වන බැවින් ස්වල්පය එකතු කරනවා. ස්වල්ප බැගින් අපිට බලා ගන්න පුළුවන් සමාන පරිම එකතු වෙලා තියෙන ජලය මේ මොහොතේ මේ ටෙස්ට් ටියුබ් තුනටම සහ දැන් මේට සමාන ස්කන්ධයන්ගෙන් යුක්ත මැග්නීසියම් පටි ලෝහය එකතු කිරීම සිදු කරනවා. මෙහිදී සමාන ස්කන්ධයන් සහ සමාන දිගකින් යුක්ත මැග්නීසියම් පටි තියෙනවා. මැග්නීසියම් දැන් 0.3ටම එකවර එකතු කළ යුතුයි. මෙහිදී ප්‍රතික්‍රියාව ආරම්භ වෙනවා. අපිට බලා ගන්න පුළුවන්. දැන් බලන්න මේ 0.98ක් අම්ලය එකතු කරපු විකලය මෙහිදී මැග්නීසියම් පටිය බුබුලු දම්මින් දහන වෙනවා. නමුත් ග්‍රෑම් 1.96ක් ඉදී ශීඝ්‍රයෙන් බුබුලු දම්මින් මැග්නීසියම් පටිය ප්‍රතික්‍රියා කරන බාන පුළුවන්. ඒ වගේම ග්‍රෑම් 2.94ක් එකතු කරපු මැග්නීසියම් අඩ මැග්නීසියම් සහිත අම්ලය සහිත B ටෙස්ට් ටියුබ් එක මේක ශීඝ්‍රයෙන් බුබුලු දාන අනිත් තුනටම වඩා දැන් මෙහිදී ශීඝ්‍රයෙන්ම ප්‍රතික්‍රියා කරලා අවසන් වෙන්නේ කුමක්ද කියලා සුළු මොහොතකින් බලා ගන්න පුළුවන් වෙනවා. හොඳින් බලන්න 0.98ක් තියෙන අම්ලය අඩංගු ටෙස්ට් ටියුබ් එකේ මැග්නීසියම් ලෝහය ප්‍රතික්‍රියා කරන්නේ පහළින්. ඒකට හේතුව මැග්නීසියම් ප්‍රතික්‍රියා කරනකොට මැග්නීසියම් ජලයට වඩා ඝනත්වය වැඩි. ඒකින් ධම්ම එක පහළට යනවා. නමුත් මෙහිදී හයිඩ්‍රජන් සෙමින් පිට වෙන්නේ. එතකොට මේකේ හයිඩ්‍රජන් මේ මැග්නීසියම් එකේ රැඳෙන්නේ නැහැ. මැග්නීසියම් මේ ලෝහය තුනී හින්දා මේක රැඳුනොත් මේක ඉහළට යනවා. නමුත් මේ 1.96ක් මවුලට අඩංගු වෙන සාන්ද්‍රණය අඩංගු වෙන B ටෙස්ට් ටියුබ් එකේ බලන්න දැන් මේ මැග්නීසියම් ලෝහය ඉහළට ගිහලා තමයි ප්‍රතික්‍රියා කරලා තියෙන්නේ. ඒකට හේතුව විදිහට දක්වන්න පුළුවන් මේ මැග්නීසියම් ලෝහයේ වටේට එකතු වෙනවා හයිඩ්‍රජන්. ඒ හයිඩ්‍රජන් හින්දා මේ මැග්නීසියම් එක පාවෙන්න ගන්නවා. දැන් බලන්න ග්‍රෑම් ඉස්සර ප්‍රතික්‍රියාව ශීඝ්‍රයෙන් සිද්ධ වෙලා තියෙනවා බලන්න පුළුවන්. ග්‍රෑම් 2.94ක් සාන්ද්‍රණය අඩංගු කරපු කියන්නේ ස්කන්ධය අඩංගු කරපු සාන්ද්‍රණය 0.03ක් විදිහට ගත්ත අපි මේ තියෙන ටෙස්ට් ටියුබ් එකේ කියන්නේ අම්ලයේ තියෙන ටෙස්ට් ටියුබ් එක කියන්නේ ප්‍රථම ප්‍රතික්‍රියා කරලා තියෙන්නේ වැඩි සාන්ද්‍රණයක් සහිත අම්ලයත් එක්ක.
දෙවනුව ප්‍රතික්‍රියා කරනවා බාන්න පුළුවන් මේ තාසුළු මොහොත මේකට ප්‍රතික්‍රියාව ආසන්න වෙන්න යනවා. තාමත් මේක බුබුලු දානවා මේ රියැක්ෂන් එක සිද්ධ වෙන අපිට බලන්න පුළුවන්. හොඳින් නිරීක්ෂණය කරන්න පේනවා. ඒ වගේම මේ පළවෙනි ටෙස්ට් ටියුබ් එකේ බලන්න කියන්නේ 0.98ක් ඒ කියන්නේ 0.1ක් මවුල යොදාගත්ත අම්ලය යොදාගත්ත ටියුබ් එකේ ප්‍රතික්‍රියා ඊටම සෙමෙන් සිද්ධ වෙන්නේ. හැබැයි බුබුලු දානවා පේනවා. මොකද කිව්වොත් මේක පතුලේ තියෙන්නේ මේ පිට වෙන වායුව හයිඩ්‍රජන් H2 මේක ප්‍රතික්‍රියාවෙන් සනාථ කිරීම පරීක්ෂණයකින් සනාථ කිරීම අවශ්‍ය නැහැ. පරීක්ෂණය සනාථ කරනවා නම් උඩ ටියුබ් එකක් අල්ලලා හයිඩ්‍රජන් වල එකතු කරලා දහනය කිරීම පණින් දහනය වෙනවා. දැන් අපිට බලන්න පුළුවන් ප්‍රථම ප්‍රතික්‍රියා කළ අවසන් වුණා. ඊට පස්සේ අන්තිමේටම. ඒ කියන්නේ ප්‍රතික්‍රියාවකට සාන්ද්‍රණයේ බලපෑමක් තියෙනවා. සාන්ද්‍රණයේ බලපෑම මින් තහවුරු වෙනවා. ඒවා මේට තාපය සහ මේට ප්‍රතික්‍රියාවට තාපය ඉහළ යනකොට ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය ඉහළ යනවා. මොකද ප්‍රතික්‍රියා අණු වල චාලක ශක්තිය වැඩි වීමෙන් ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය ඉහළ යනවා.